අද අපි කතා කරන්න යන්නේ හවුල් ව්‍යාපාර ගැන. ලෝකේ තියෙන බිස්නස් මොඩල්ස් වලින් එක මොඩල් එකක් තමයි බිස්නස් මොඩල් එකක් තමයි අපි හවුල් ව්‍යාපාර කියලා කියන්නේ. එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් බිස්නසස් කියලාත් කියනවා අපි. ඉංග්‍රීසි වලින් කියන්නේ එහෙම. හවුල් ව්‍යාපාර. අද හවුල් ව්‍යාපාරවල හවුල් ව්‍යාපාර වලට බලපාන නීති රීති කියන පාර්ට් එක අපි ඉගෙන ගන්නවා. පළවෙනි O level සිලබස් එකේ 10 වසර ශ්‍රේණියේ 10 වසර ව්‍යාපාර සංවිධාන පාඩමේ කොටසක් මේක. මොනවද හවුල් ව්‍යාපාර සම්බන්ධව බලපාන නීති රීති. ප්‍රධාන නීති රීති හතරක් තියෙනවා. අපි අද ඒ නීති රීති හතර ඉගෙන ගන්නවා. හරි. පළවෙනි නීතිය තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේක තමයි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපාන ප්‍රධානම නීතිය. ඔයාලා පාඩම් කරනකොට මේ අංකෙත් එක්ක මතක තියාගන්න එක වැදගත්. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒතර හවුල් ව්‍යාපාර ආඥා පනතෙන් මොනවද කියන්නේ? මේකේ තියෙනවා 24 වෙනි වගන්තිය කියන්නේ. ඔන්න ඔය වගන්තිය තමයි අපිට වැදගත් වෙන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලිඛිත හවුල් ගිවිසුමක් නැති වෙලාවක. හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් තියාගන්න ඕන. අන්න ඒ ගිවිසුමේ ලිඛිත ගිවිසුමක් නැති වෙලාවට කටයුතු කරන ආකාරය මෙන්න මේ ආඥා පනතෙන් කියලා තියෙනවා. එතකොට මේක ඔයාගේ A level වල උසස් පෙළ accounting subject එක ගිණුම් කරන්නේ සබ්ජෙක්ට් එක ඉගෙන ගද්දි ඉගෙන ගන්නවා මේකේ 24 වෙනි වගන්තියේ මොන මොන කොටස්ද තියෙන්නේ කියලා. ලාභ බෙදා ගන්න කොහොමද? ඊට පස්සේ හවුල් කරුවෙක් වයින් වෙනකොට කොහොමද කරන්නේ? බදවා ගන්නකොට කොහොමද කරන්නේ? ඊට පස්සේ පොලිය ගෙවනකොට කොහොමද කරන්නේ? ඒ වගේ කරුණු කීපයක් මේ 24 වෙනි වගන්තියේ සම්බන්ධව කියලා තියෙනවා මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. හරි. ඊළඟට තියෙන්නේ අපිට 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. මේකත් හවුල් ව්‍යාපාර වලට ඍජුවම බලපාන නීතියක්. ඇයි එහෙම කියන්නේ? මොකද හවුල් ව්‍යාපාර මේකෙන් කියනවා අවම ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි හවුල් ව්‍යාපාර. අවම ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි හවුල් ව්‍යාපාර අනිවාර්යයෙන්ම ලිඛිත ගිවිසුමක් පවත්වා ගන්න ඕන කියලා. රුපියල් 1000කට වඩා ප්‍රාග්ධනය වැඩි සෑම හවුල් ව්‍යාපාරයක්. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් ගත්තම මේකේ සාමාන්‍ය දැනීම අනුව අපිට රුපියල් 1000කට වඩා ප්‍රාග්ධනය වැඩි කියලා අපි හොඳ ආකාරව ගන්නවා. එතකොට මේකෙන් හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යාම අනිවාර්ය කරලා තියෙන එක අපිට පේනවා මෙන්න මේ නීතියේ. තුන්වෙනි එක තමයි අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය. එතකොට මේකෙන් කියන්නේ හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ඒ හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන කියලා. අපි දන්න සාමාන්‍ය කරුණක් තමයි ඒක පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර කියන දෙක ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. නීතියෙන් ඒකට ලොකු බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. නමුත් ඒක අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් හැර පවත්වාගෙන යනවා නම් ඒක ව්‍යාපදිංචි කළ යුතුයි. මේක ඒක පුද්ගල ව්‍යාපාර වලටත් පොදුයි හවුල් ව්‍යාපාර වලටත් පොදුයි. එතකොට හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් 10 දෙනෙක් හිටියොත් ඒ හවුල්කරුවන් 10 දෙනාගේ නම් වලින් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නැත්නම් ඒක ලියාපදිංචි කරන්න ඕන අදාළ පළාත් සභාවට. ඒක තමයි කියන්නේ අදාළ පළාත් සභා ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ඒක බලපානවා ඒගොල්ලෝගේ ලියාපදිංචි සම්බන්ධව. ඒතර මේ නීතිය බලපාන්නේ හවුල් ව්‍යාපාර ලියාපදිංචිය සම්බන්ධයෙන්. ඊළඟ නීතිය තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. මේ පනත විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සංස්ථාපිත සමාගම් ගැන කතා කරද්දී. සංස්ථාපිත සමාගම් ගැන කතා කරද්දී මේ පනත තමයි ප්‍රධානම පනත වෙන්නේ. හැබැයි ඒක හවුල් ව්‍යාපාර වලටත් බලපානවා. මොකද්ද? හවුල් ව්‍යාපාර වල සීමිත සමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක අවම ඉන්න පුළුවන් සමාජිකයන් සංඛ්‍යාව දෙන්නයි. උපරිම සංඛ්‍යාව 20යි. ඔන්න 20 කියන නම්බර එක 20 කියන ඉලක්කම ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ 2007 අංක 7 දරන සමාගම් පනත විසින්. මෙයා තමයි කියන්නේ ඕකේ උපරිම 20යි ඉන්න ඕන. 21ක් වුණ ගමන් ඔය ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් නෙමෙයි. මොකද්ද කියන්නේ? සංස්ථාපිත සමාගමක් බවට පත් කරන්න ඕන කියලා කියනවා. 21ක් වුණ ගමන් ඕක හවුල් ව්‍යාපාරයක් නොවන බවට. එතකොට මේක කියන්නේ මෙන්න මේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. ඒක නිසා ඒ පනතත් හවුල් ව්‍යාපාරයට අදාළ පනතක් බවට පත් වෙනවා. ඔයාලගේ දන්න නැති දෙයක් තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ වගේම හවුල් ව්‍යාපාර ගැන දන්නේ නැති යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ සීරීස් එකක්ම ඉස්සරහට ඔයාලා මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ කොමර්ස් පන්තියත් එක්ක සෙට් වෙනවා නම් ඒ තිරේ දිස්සන WhatsApp නම්බරයට WhatsApp message එකක් දාන්නත් පුළුවන්. ඉස්සරහ එන වීඩියෝ සීරීස් එකෙන් හම්බ වෙමු. මේ වගේ වැදගත් පාඩම් කොටස් වලින් අපි ඉස්සරහට හම්බ වෙමු. එහෙනම් අද හවුල් ව්‍යාපාර ඉගෙන ගත්තා. ඊළඟට ඕන වීඩියෝ එක මොනවද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හම්බ වෙමු මේ The Smart Commerce class.